హలో ఫ్రెండ్స్, ඔන්න අද සාදරයෙන් පිළිගන්නවා අපේ තරුව පෙට්ට YouTube channel එකට. ඔන්න ඉතින් කාලේ වීඩියෝ එකක් කරන් ආවේ. thumbnail එක සහ title එක ඔයාලා දැක්කා නම් ඔයාලා දන්නවා දැන්වත් මොකද්ද මම අද ගෙනාව වීඩියෝ එක කියලා. අද ඉතින් ගෙනල්ලා තියෙන්නේ 2026 දී මම හදපු බජිස්ලට හදපු කූඩු. ඇත්තට මේ 2026 නෙමෙයි 2025. ඒත් මම මේ වීඩියෝ එකේ 2026 ඉඳලා මම ඒක එහෙම කිව්වේ. වීඩියෝ ඇතුළට ගිහලා කතා කරමු මේ කූඩුවේ ප්‍රමාණය සහ මේ කූඩුවේ අනෙක් විස්තර ගැන. කූඩුවේ සයිස් එක අරින් ගත්තොත් මේක දිග අඩි 7යි පළල අඩි 4ක් වෙන ඒ වගේම උස අඩි 6ක් වෙන කූඩුවක් හදලා තියෙන්නේ. තවත් කූඩු විස්තර කතා කරන්න කලින් අපි බලමු මේ කූඩුව හැදුනේ කොහොමද කියලා. මම හදනකොට ෆොටෝ ටිකක් දාගත්තා. අපි ඒක දැන් බලමු. දැන් ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනේ මෙන්න මේ කූඩුවේ පැත්තේ සයිඩ් එකේ ගල් වැඳලා තියෙන දේ නා වැඩිය හිතන්න එපා. ඒක අපේ අතින් වුණා ලොකු වැරද්දක්. ගල් ටික බැඳගත්තට පස්සේ අපි මේ කපරාරු ගහලා ඊට පස්සේ වටේ ෆ්‍රේම් එක ගන්න පටන් ගත්තා. ෆ්‍රේම් එක ගැහුවේ ඔක්කොම ගැහුවේ දෙකේ ලී වලින්. ඔයාලට ඉතින් ෆොටෝ වලින් පේනවා ඇති ඒක. ඊට පස්සේ මේ කූඩුවේ දැල ගහගත්තා ඉස්සරහා. ඊට පස්සේ තාළු ටික දාගත්තා. කොහොම කරලා ඉතින් ඊට පස්සේ මේකේ අපි පේන්ට් එක කරා. මේක පේන්ට් එක කරේ රෝස පාටින් ගෙදර තිබ්බ රෝස පාට පේන්ට් එකක්. ඒකයි ඒකෙන් පාවිච්චි කරේ. මේ කූඩුව හදලා තියෙන්නේ බිත්තියකට අල්ලලා. ඒ හින්දා අපිට ලොකු වේදමක් ගියේ නැහැ මේක හදන්න. එතන කොළ පාට වලට පේන්නේ නැති එතන කණුවක් වගේ එකක් තිබ්බා. ඒකට මම හිතලා තමයි ගහලා තියෙන්නේ කූඩුව. ඒ නිසා අපිට ලොකු වේදමක් ගියේ නැහැ මේක හදන්න. අපි දැන් කූඩුව ඇතුළට ගිහිල්ලා බලමු මේක කොහොමද ඇතුළේ තියෙන්නේ කියලා. ඊට කලින් මම ඔයාලට වෙන්නලින්නම් මේකේ දොර කොහෙද තියෙන්නේ කියලා. ඔයාලට වෙන මේකේ පැත්තෙන් තමයි අර ඉස්සරහා පැත්ත මේ පැත්ත තමයි දොර දාලා තියෙන්නේ. ඊට පස්සේ උඩටත් ඔයාලට වෙන දැල ගහලා තියෙන මං කිව්වා. මොකද තමයි ගහලා තියෙන දැල. ඒකෙන් තමයි තාඩු ගහලා තියෙන්නේ. ඔන්න ඉතින් තමයි කූඩුව ඇතුළට යන්න තියෙන්නේ. මට කියන්න දරන මේකේ වටුව දෙන්නෙත් ඉන්නවා. අපි ඒ දෙන්න ගැන පස්සේ කතා කරමු. මේනේ මංගේ වටුව දෙන්න. ඉතින් මුන් දෙන්නාම ආතල් එකට ගෙනාවේ. වැඩක් නැහැ. ඉතින් ලිත්තරයක් අද්දාන්න ගෙනාවා කියලා ඔහි ඉන්නවා. ඔය දැන් මං කිව්වේ කණුව ඔකට තමයි ඉස්සරහා දැල ගහලා තියෙන ෆ්‍රේම් එකයි දොරේ ෆ්‍රේම් එකයි අල්ලලා එකට තියෙන්නේ. වීඩියෝ අතරතුරේ කියන්න ඕනේ ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලගේ ලයික් එකක් දාගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. කූඩුවෙන කුරුල්ලෝ ගැන පොඩි විස්තරයක් කිව්වොත් මේක කන්ෆර්ම් පෙයා 4ක් වගේම තව මේල් and ෆීමේල් කෙනෙක් ඉන්නවා. කල දෙකක නම් බිත්තර දාලා තියෙනවා. තාම පැටවෙවිලා නැහැ. ඔයාලට මේ පේජ් එකේ තව අප්ඩේට් ඕන නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න යන්න. අද වීඩියෝ එක කතා කරන්න තියෙන්නේ ඔන්න ඒ දේවල් ටික තමයි. ඉතින් අවුරුදු 3කින් තමයි මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් අවුරුදු 3ක්ම වීඩියෝ දාන්න බැරි වුණා. ඒකට සෝරි. ඒ වගේම ඔයාලට ඉදිරියට ඕනේ වීඩියෝ මොකක්ද කියන එක පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න ගමන් අපි ඊළඟ වීඩියෝ එකෙන් ආයි හමු වෙමු. ඔයාලට ජයෙන් ජය.